Dina kana dudum dun dina dina du ta dina du ta dina du ta dina kana du ta dina kana du ta dina kana du අද පරක්කුයි කවදාවත් වෙලාවට නැගිටලා වැඩක් කරගන්නේ නැහැ මේකට යට කලිසමේ ඉන්න මං අඳන්න ඕනේ මම මොකද කරන්නේ පිළිවෙලකට හිටපන්කෝ උදේම නැගිටලා ඉස්කෝලේ ඵලයන්කෝ මට උදේ නිදහසේ ඉන්න දීපන්කෝ ඉස්කෝලේ යනකොට වෙලාවට එන්න දන්නවන්න මේක කොහෙවත් නෑ හොල් හොල් එන පොළ යනවා වගේ බඩගඩිත්තු වල උඹලත් එක්ක ගමනක් යන්න බෑ පුතේ මම මේ පාසලේ විනයවර ගුරුතුමා හැටියට උඹලට කියලා වැඩක් නෑ මේ පොන්තර මෙව වැඩ නැතුව යනවනේ අල්ලපු ගෙදර සුමන ඇල්ලුවා නම් කුරු ගාලා ස්ටාර්ට් වෙයි ඌර තමයි කියන්නේ අප්පගේ තාත්තනේ කියලා අපි වැඩක් කරන්න ගත්තොත් තමයි උන්දරවල ඕනෙන්නේ මේක පොළ මණ්ඩුවක් කියලා මොකද එක මයිලක් ඉතුරු කරන්නේ නැමද වරන් සෝමි කට වහපන් බුදුහාමෝ ඇරත් එක්ක දීදලා ගියා තාත්තේ මේ උදේ පාන්දර මොකද බයික් පැන ගියද නේ ඕක නීති ගෙදර දොර දෙයක් දන්නවද උඹ ඈ ඊයේ යකෝ වැස්සට තෙමෙන හින්දා පිළේ ඉඳන් බයික් ටිකේට දාලා තිබ්බේ උඹ හොඳට බුදියගෙන හිටපන් උඹ අනික් එක මලය ඒක උදේට ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්නේ ඈ මං විඳින දුකක් උදේ පාන්දර මෙවුල් ලෑස්ති කරවන්න ඒ බ්ලෙන්ඩර් වැඩ නැහැ ඒ බල්ලෝ කෑ ගන්නවා මට නම් නිපා වෙලා තියෙන්නේ උඹලා බුදියගෙන හිටපන් කිසි උදව්වක් කරන්න එපා මේ වැඩවලට ඉතින් තාත්තේ මං නිදාගන්න හිටියේ මම පල්ලේ දවුවට මට කෑ ගන්න. ඔව් උඹ තමයි මේ සේරටම මම කියන්න ඕනේ. උඹ වෙලාවට නැගිට්ටනම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් තාත්තේ මං වෙලාවට නැගිට්ටා කියලා බෙන්දරේ වැඩ ගන්න මං තෝමස් සල්ලා එඩිසන් නේ. එඩිසන් ද බෙන්දරේ හොයාගත්තේ ඈ කියපන් එඩිසන් මොකද්ද හොයාගත්තේ මේ පොඩි එකක් දන්නව. උඹට මම පහේ සිස්සක්කට ඕ තොහු එනානේ ගෙන්නුවේ. කියපන් එඩිසන් මොකද්ද හොයාගත්තේ. කියපන් අරගෙන මේ බයික් කියපන්. එඩිසන් මං සිද්දුන්තලේ වරුදු පාරකට කලින් තාත්තේ. තාත්තේ අපි පොඩි වැඩ පුරුදුන කාලේ කඩගෙන ඉඳන් ඉන්න බෑ. මොකද්ද වැඩි? තාත්තලා මේව තේරෙන්නේ නැහැ මේක නිව් ජෙනරේෂන් එකේ වැඩ. මං යනවා. අපේ සිංදුව ගැතයිද? නෑ උඹට පුළුවන් මොච්චරනේ. එහෙනම් තාත්තේ මගේ නැටුම ගැතයිද? කැත වෙන්න බෑ තාත්තේ මට ඉන්ටර්විව් එකක් කතා කරන්න. අයියලා නර්තන ශාස්ත්‍රයේ ප්‍රමුඛයා කියලා මට කියන්නේ. නිව් ජෙනරේෂන් එකේ වැඩේ මම. එහෙමද? ෆෝන් එකේ තාත්තලදී හිටපන්කෝ. උඹට පුළුවන් මොච්චරනේ. උඩා මොඩේ. එහෙනම් ඇයි තාත්තේ මේ බොරුවට කෑ ගහන්නේ? කෑ ගහන්නේ යකෝ තෝය එතන ඉන්නේ මං හේරට අදින අන්තික ෂර්ට් එක. දීපන් මොකද? මේ මං කඩේට ගිහින් එන්නම්. එතකන් ගෙට වෙලා දොරවල් වහගෙන හිටපන්. තෝතෙන්ට වෙලා ඔටෝවන් ගින්දි හොර හතුරෙක් පණි ගෙදරට. බඩ ගිනිනේ. මොනවද දන්නේ ඔයලු? ඔයලා ගින්නේ නැහැ මං කොහොමද මේ බඩගින්න ජීවත් වෙන්නේ? අවුල්නේ. YouTube එකෙන් බලලා අද තනියෙන් හදාගන්න සුපිරි ගෑම. මේ තියෙන්නේ ගෙදර තියෙන බඩු වලින් විනාඩි 5 සුපිරි ගෑම. දෙන්න. අයිබෝන් බුදු අම්මෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ ගෙදර තියෙන බඩු වලින් අලුත්ම කෑම. නියමයි නන්නේ. ගෙදර බඩු තියෙනවා විනාඩි 5 යන්නේ තාත්තෙන්දි උයලා වලක් හොදලා බබා වගේ ඉන්න.
ඉතින් මේකට ඕනේ අල තියෙනවා ටොමැටෝ පේස්ට්, ඔලිව් ඔයිල්, වියලි ඔරිගානෝ, ඒ වගේම බේකින් සෝඩා. අල විතරනේ තියෙන්නේ. කමක් නැහැ. විනාඩි 5න් ඇදලාගෙන ඉතුරු ටිකත් බලමු. මුලින්ම මේ අල ටික පැය භාගයක් තම්බා ගන්න. පැය භාගයක්? පසුව ෆ්‍රිජ් එකේ දමා ඊළඟ දවසේ උදේ වෙනකම් තියන්න. විනාඩි 5ට වඩා විනාඩියක්වත් යන්නේ. බුදුම්මෝ YouTube channel. සනා මොකද කරන්නේ සනා? සිරිවර්ධන අංකල් මම මේ අද තනියෙන් උයන්න කියලා වැළලුවේ. උයන්න සනා බයෙන්නවා උයන්න මේ මං ඉන්න. අපි පරම්පරාවෙන් ඉල්ල උයන්න ගස්සෝ කන්න බැලුමාට. අපි 100 ඉන්නේ 100 නැතුනේ උයන්න ගිහිල්ලා. 100 නැති උනේ උයන්න ගිහිල්ලා නම් 100 හොඳට උයන්න දන්නේ නැතුව නේද? 100 කරපු වැඩේ මං කරන්නේ නැහැ. සනා ඔය ෆෝන් කට්ටේ හිට කරලා මං කියන බරු ටික අරන් එනවා මං උයන්න නැස්ති කරලා දෙන්නම්. මේ සනා තමුසෙට කියන්න සනා මේ උයනවා කියන වැඩ හැමෝටම කරන්න පුළුවන් වෙන්නේ නෙමෙයි. සනා ඒවට තාත්තරේ පිටලා තියෙන්න ඕන සනා. මේ වැවේ සනා මේ කූල් වතුර හරි තැඹිලි වතුර හරි නැද්ද ගන්න? ඇයි අංකල්? මේ ඇකිල්ල ඔය ඇකිල්ල නෑ සනා නෑ වැඩි කලබල වෙන්න ඕනේ නෑ. අපි 100 නැතුණත් මේ වගේ ඇකිල්ල කැපිලා වැඩි කලබල වෙන්න ඕනේ නෑ නිසා. අනේ මේ අංකල් මේ දැන් නැත්තම් පාඩු ඉන්න දීපා. ඊගොවත් වෙන්නේ නැද්ද? මේ බයෙන් එපා ඔබට විකල්ප තියෙන මං ගාව. අපි 100 ඉන්නේ. අපි 100 නැතුනේ දිවපත්තු කරන්න ගිහිල්ලා. අනේ මේ නිකන් ඉන්න අංකල් දැන් අංකල්ගේ 100 කී පාරක් නැතුණා? යට මේට 100ලාම කීයක් ඉන්නවද? 100ලාම 100යි. විතරම් අපේ අම්මාගේ තාත්තා 100යි. ඔය තාත්තගේ තාත්තා 100යි. දැන් ඉතින් ඔබට ළමෙක් හම්බුණා. මං 100යි. අන්න ඒකයි. හරි අංකල් යන්නකො මම එක වතුර ගන්න තනියම. අංකල්ගේ උදව් හොඳට නැති. පිස්සු සෝලෝ. ඔකට බෙහෙත මං ගාව තියෙනවා. පොඩ්ඩයි ලා. මේ මොකද්ද? කාල උදේ බලද්දි බාගේ. හරි. අපි 100 ඉන්නේ. අපි 100 නැතුනේ කාලක් ගන්න ගිහිල්ලා. අයියා පතු ගන්න ගින්දර වගේ. මොබයිල් එක ඉන්නේ. අපි 100ට පුළුවන් වුණා නම් මට බැරියයි. කියලා. එපා. සනාට කියන්න සනා අපි 100 අම්මට දෙයනේ මේ මොකද මේ කරගෙන තියන්නේ? කළු ගහිලා ගිහිල්ලා අපි දෙන්නවා. සිරිවර්ධන මොකද බම්මි? මම මේ බස් එක ගේන්න යන ටිකට උඹලා දෙන්න මේ නත්තත්තියක් කරගෙන තියන්නේ මොනවද උඹලා කරගෙන ඉන්නේ? කතා කරලා වැඩක් නැහැ උඹලා එක්කන. උඹලා ඇදලේ උන් නෙමෙයි. මට ඉඳ බෑ බඩගිනි මම යනවා පපඩම අපැදගෙන ඉන්න. උඹ කෙනෙල්ල. සිරිවර්ධන මොකද ඔය තමුසේ ලිපණ කරලා තියෙන්නේ? ඈ ඒක ඔපි දෙන්න ඇතුළේ අපේ ලිප විනාශ කරලා මං ගිය මාසේ කෙනාපු ලිපෝයි විනාශයි සේරම විනාශයි. තමුසාටම කියලා වැඩක් නැහැ. ඔය ඉන්න බෑ බඩගිනි බම් යනවා එල්ලි පෙන්න පපඩම අපැදගෙන ඉන්න. මේ කොහොමද බයි නැත්තම් දෙයක් කියන්නද? 100යි කතාවක් නම් එපා ආද. ඇසා බලයි තාත්තා පොඩ්ඩේ කියලා අරන් ගියේ මගේ ඉතුරුර කාලා